අයිබෝන් මගේ යාළුවනේ ආයතන සංග්‍රහය YouTube කතා මාලාවේ 4 වන වීඩියෝ එක ඔබ ඉතා ආදරෙන් සාදරයෙන් පිළිගනු ලබනවා. වීඩියෝ එකක් නිකුත් කරන්න කාලයක් ගත වුණා. අධික වැඩ රාජකාරි මැත්තේ තමයි මේ කටයුත්ත කරගෙන යන්නේ. හින්දා පොඩි අතපසුවීමක් වුණා. හරි අද අපි ආයතන සංග්‍රහයේ තවත් පරිච්ඡේදයක් ගැන කතා කරන්න යන්නේ. ආයතන සංග්‍රහයේ මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන පරිච්ඡේදය තමයි දුම්රිය බලපත්‍ර ගැන. ආයතන සංග්‍රහයේ දුම්රිය බලපත්‍ර ගැන කතා කරන්නේ බලමු අපි පටනට ගිහලා බැලුවොත් එහෙම ආයතන සංග්‍රහයේ පරිච්ඡේද ගණනාවක් තියෙන මෙන්න විදියට මේකේ 13 වන පරිච්ඡේදය සහ 14 වන පරිච්ඡේදය සහ 16 වන පරිච්ඡේදය මෙන්න මේ පරිච්ඡේද තුනෙන්ම ආයතන සංග්‍රහයේ දුම්රිය බලපත්‍ර ගැන කතා කරනවා. 13 වන පරිච්ඡේද දුම්රිය බලපත්‍ර ගැනම කියලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා 14 වන පරිච්ඡේදයේ දිවයින ඇතුළු රාජකාරී ගමන් තියෙන ඒකේ දුම්රිය බලපත්‍ර ගැන යමක් සඳහන් වෙනවා. ඊට පස්සේ නිමාඩු ගමන් 16 වෙනි පරිච්ඡේදයේ නිමාඩු ගැන සඳහන් වෙනවා. ඒකෙත් යමක් සඳහන් වෙනවා දුම්රිය ගැන බලපත්‍ර ගැන. විශාල පරිච්ඡේද කීපයක්. මම අද බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ 16 වන පරිච්ඡේදය ගැන පොඩ්ඩක් කතා කරන්න. 16 වෙනි පරිච්ඡේදයේ ගත්තාම ඒකෙත් අපි පොඩි කොටසක් තෝරගමුද කතා කරන්න. 16 වෙනි පරිච්ඡේදයේ නිවාඩු ගමන් ගැන සඳහන් වෙන්නේ. ඒක හිමිකම් තියෙනවා. හිමිකම් කියලා කොටසක් තියෙනවා. වාර්ෂික ප්‍රමාණය කියලා තියෙනවා. ඒ කියන්නේ පුද්ගලයෙකුට ගන්න පුළුවන් බලපත්‍ර ගණන ගැන කතා කරනවා. ගමන් කළ හැකි පන්තිය ගැන කතා කරනවා. නිලධාරියාගේ පවුලේ අය ගැන කතා කරනවා. කාලාත්‍රයන් රජයේ නිලධාරීන් වන විට කතා කරනවා. ඊට පස්සේ නීති ප්‍රකාර වෙන්න වූ කාලාත්‍රය ගැන කතා කරනවා. ඉතින් එහාටත් තව තියෙනවා බලපත්‍ර ඉල්ලුම් කිරීම සහ නිකුත් කිරීම, පාවිච්චි නොකරන බලපත්‍ර සහ ප්‍රවේශ පත්‍ර, බලපත්‍ර හා ප්‍රවේශ පත්‍ර අනිසි ලෙස පාවිච්චි කිරීම, පහ වාර්තා සහ ගිණුම්ගත කිරීමේ ක්‍රියාමාර්ග. එකෙන් අපි මුල් වගන්තිය කතා කරන මෙන්න මේ වගන්තිය ගැන පොඩ්ඩක් කතා කරනවා. හිමිකම් කියන වගන්තිය යටතේ තියෙන අනු කොටස් ටික අපි බලමු ඒකේ මොනවද සඳහන් වෙන්නේ කියලා. හරි. අපි කොටස් ඉදිරිය ගත්තොත් එහෙම හිමිකම් මේ පරිච්ඡේදයේ මම කියවන්නම් මේක පොඩ්ඩක්. මෙම පරිච්ඡේදයේ හිමිකම යන්න පාඩයෙන් අදහස් කරන්නේ රජයේ නිලධාරියෙකු ශ්‍රී ලංකා රජයේ දුම්රිය සේවයෙන් ගමන් කිරීමට හිමි පන්තිය හා අවුරුද්දකට හිමිවන බලපත්‍ර ප්‍රමාණයයි හිමිකම ගැන කතා කරන්නේ. හරි ඒක ගැන කතා කරනවා. වාර්ෂික ප්‍රමාණය ගන්න පුළුවන් බලපත්‍ර ප්‍රමාණය ගැන කතා කරන්නේ. දුම්රිය දෙපාර්තමේන්තුව හැර වෙනත් රජයේ දෙපාර්තමේන්තුවක නියුක්ත වූ නිලධාරියෙකුට ඕනෑම දුම්රිය ස්ථාන දෙකක් අතර ගමන් කිරීමට එක් මුදල් වර්ෂය තුල පහත සඳහන් නිමාඩු බලපත්‍ර ප්‍රමාණයක් හිමි වේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ කට්ටිය හැර වෙනත් රාජ්‍ය නිලධාරීන්ට ගන්න පුළුවන් ප්‍රමාණය ගැන කතා කරන්නේ. බලමු මොනවද තියෙන්නේ කියලා. රජයේ සේවයේ ස්ථිර තනතුරකට බැඳෙන නිලධාරියෙකුට යෑම සහ ඊම යන දෙක සඳහාම යාම සහ ඊම යන දෙකම සඳහා දෙන බලපත්‍ර 3ක් හෝ යෑම හෝ ඊම පමණක් දෙන බලපත්‍ර 6ක් එනම් කට්ටල් 3ක් ස්ථිර සේවයකට තියෙනවා යන්න බලපත්‍ර 3යි එන්න බලපත්‍ර 3යි. එතකොට ඒ විදිහට ගත්තොත් එම කට්ටල් 6ක් තියෙනවා කියලා කියන්නේ. යන්න බලපත්‍ර 3ක් ගන්න පුළුවන් එන්න බලපත්‍ර 3ක් නැහැ. එනම් යෑම සහ ඊම කියන්නේ එක කට්ටලයක් කියලා කිව්වොත් එම කට්ටල් 3ක් ගන්න පුළුවන් ස්ථිර රජ සේවකයන්ට එක මුදල් වර්ෂයකට. ඊට පස්සේ කියනවා කවර අරමුදලකින් වැටුප් ගෙවන ලැබුවද මාසික වැටුපක් ලබන හා අවුරුද්දක සතුටුදායක සේවයක් සම්පූර්ණ කර ඇති తాවකාලික නිලධාරියෙකුට යෑම හා ඊම යන දෙක සඳහාම එක් බලපත්‍රයක් හෝ යෑමට හෝ ඊමට බලපත්‍ර දෙකක් එනම් එක කට්ටලයක්. ඒ කියන්නේ తాවකාලික නිලධාරියෙකුට
මාසික වැටුපක් ලැබෙන తాවකාලික නිලධාරියෙකුට එක කට්ටලයක් ගන්න පුළුවන් එක අවුරුද්දකට. යන් 2යි එන් 2යි කියලා ගත්තොත් එම 2යි කට්ටලයක් විතර බැලුවොත් එම එක කට්ටලයක්. යෑම ඒමට එක කට්ටලයක් ගන්න පුළුවන්. කවර අරමුදලකින් වැටුප් ගෙවනු ලැබුවද අනියම් නිමාඩු ලැබීමට සුදුසුකම් ඇති දවස් පඩි ලබන නිලධාරියෙකුට හෝ අනියම් නිලධාරියෙකුට යෑම සහ ඊම යන දෙක සඳහාම එක් බලපත්‍රයක් හෝ යෑමට හෝ ඊමට පමණක් දෙන බලපත්‍ර දෙකක් එනම් කට්ටල් දෙකක් දෙනවා. මේ මොකද කියන්නේ අනියම් නිමාඩු ලැබෙන සුසුකම් ඇති දවස් පඩි ලබන නිලධාරියෙකුට හෝ අනියම් නිලධාරියෙකුට කට්ටල් දෙකක් ගන්න පුළුවන්. හරි. රජයේ සේවයේ නැවත සේවයේ යොදවා ඇති විශ්‍රාමිකයෙකුට හා ඔහුගේ පවුලේ සමාජිකයන්ට අනෙකුත් රජයේ නිලධාරීන්ට බලපාන කොන්දේසි හා නියමයන් පරිදිම යෑම හා ඊම යන දෙක සඳහාම යෑම සහ ඊම යන දෙක සඳහා දෙන බලපත්‍ර 3ක් දෙනවා. සාමාන්‍ය දෙන විදිහටම දෙනවා බලපත්‍ර 3ක්. විශ්‍රාමිකයෙකුට හෝ ඔහුගේ පවුලේ සමාජිකයන්ට යෑමට හෝ ඊමට දෙන බලපත්‍ර දෙකක් එනම් කට්ටල් දෙකක් විශ්‍රාමිකයෙකුට දෙන්නේ අර විශ්‍රාමිකයෙක් රජයේ සේවයකට නැවත කැඳවුවොත් එහෙම මේ තියෙන විශ්‍රාමිකයෙකුට ගන්න පුළුවන් ඔහුගේ පවුලේ සමාජිකයන්ට යෑමට හෝ ඊමට බලපත්‍ර දෙකක්. විශ්‍රාමිකයන්ට දෙකක් ගන්න පුළුවන්. නැවත සේවයට කැඳවුවොත් එහෙම ආපහු 3 ගන්න පුළුවන්. 3ක්ම ගන්න පුළුවන්. යෑමට හෝ ඊමට පමණක් දෙන බලපත්‍රයක් ගාස්තුවේ ඉතිරි කොටස ගෙවා යෑමේ හා ඊමේ ප්‍රවේශ පත්‍රය ලබා ගැනීමට පාවිච්චි කළ නොහැකි. ඒ මොකද්ද කියන එක බැලුවොත් එහෙම යාමට හෝ ඊමට පමණක් දෙන බලපත්‍රයක් ගාස්තුවේ ඉතිරි කොටස ගෙවා යාමේ හෝ ඊමේ ප්‍රවේශ පත්‍රය ලබා ගැනීමට භාවිතා කළ නොහැකිය. ඒ කියන්නේ මෙහෙමයි. අපි දැන් කිව්වොත් එහෙම අනුරාධපුර කොළඹට යන බලපත්‍රයක් ගන්නවා. එතකොට අනුරාධපුර ඉඳලා කොළඹට ගිහලා කොළඹ ඉඳලා ආපහු වෙන්නත් අපි කියමුකෝ එතකොට යාමට සහ ඊමට එකට බලපත්‍රයක් ගන්නවා කියලා. ඒ කියන්නේ ටිකට් එකක් ගන්නවා යන්න එන්න දෙකටම බුක් කරනවා කියලා. එතකොට දෙකටම ඉතිරි කොටස කියලා බුක් කරන්න බෑ කියලානේ. ආයි බලන්න එක යාමට හෝ ඊමට පමණක් දෙන බලපත්‍රයක්. ඒක යන්න හෝ එන්න දෙන බලපත්‍රය. ගාස්තුවේ ඉතිරි කොටස ගෙවා යෑමේ හා ඊමේ ප්‍රවේශ පත්‍රය ලබා ගැනීමට නොහැකි කියලා කියන්නේ. ඒ කියන්නේ යන්න ගත්තොත් එimhe යන්න එන්න දෙකටම ටිකට් පතක් ගන්න බෑ ගාස්තුවේ ඉතිරි කොටස ගෙවලා කියලා කියන්නේ. හරි මම හිතන් තේරෙනවා ඒක. දිනේ සටහන් කිරීම බලපත්‍ර නිකුත් කිරීමට පෙර නිකුත් කරන දිනය එම බලපත්‍රයේ සඳහන් කළ යුතුය. බලපත්‍ර නිකුත් කිරීමට පෙර නිකුත් කරන දිනය එම බලපත්‍රයේ සඳහන් කළ යුතුය. සෑම බලපත්‍රයක්ම ඒ නිකුත් කළ දිනයේ ඇතුළත් මුදල් වර්ෂයට අදාළසේ ගණන් ගත යුතුය. ඒ කියන්නේ 2017 නිකුත් කළොත් එහෙම 2017 මුදල් වර්ෂයෙන් තමයි මේ බලපත්‍රේ අඩු වෙන්නේ. ගිය අවුරුද්දේ ගත්තේ නැහැ කියලා ඒක අඩු වෙන්නේ මේ වර්ෂයෙන් තමයි අඩු වෙනවා කියලා කියන්නේ. හරි. අවුරුද්දකින් කොටසකට තමා ස්ථීර ආයතනයක පත් වූ මුදල් වර්ෂයේ නිලධාරියෙකුට ලබාගත හැකි නිමාඩු බලපත්‍ර කට්ටල ගණන එම මුදල් වර්ෂයේ ඉතිරි වී ඇති මාස ගණනට අනුපාත විය යුතුය. ඒ අනුව බලපත්‍ර කට්ටල 3කට හිමිකම් ඇති යම් මුදල් වර්ෂයක 8 වෙනි මාසයේ හෝ ඉන්පසු පත් වූ නිලධාරියෙකුට නිකුත් කළ යුත්තේ බලපත්‍ර කට්ටලය පමණි. ඒ කියන්නේ 8 වෙනි මාසයෙන් පස්සේ ස්ථිර රැකියාවට බැඳෙනවා නම් බලපත්‍ර කට්ටල එකයි ගන්න පුළුවන් කියලා කියන්නේ. යම් මුදල් වර්ෂය තුළදී විශ්‍රාම ගන්නා නිලධාරියෙකුට ලබාගත හැකි නිමාඩු බලපත්‍ර කට්ටල ගණන ඔහු නියත වශයෙන් විශ්‍රාම ගන්නා දිනය වන විට එකී මුදල් වර්ෂය තුළ ශ්‍රේවය කර ඇති මාස ගණනට අනුපාත විය යුතුය. ඒ අනුව බලපත්‍ර කට්ටල 3කට හිමිකම් ඇති නිලධාරියෙකු යම් මුදල් වර්ෂයක 5 වෙනි මාසයට ප්‍රථම විශ්‍රාම ගන්නේ නම් ඔහුට නිකුත් කළ යුත්තේ බලපත්‍ර කට්ටල එකක් පමණි. එක් කට්ටලයක් පමණි. ඔහු 9 වෙනි මාසයට ප්‍රථම විශ්‍රාම ගන්නේ නම් ඔහුට නිකුත් කළ යුත්තේ බලපත්‍ර කට්ටල දෙකක් පමණි. අර වගේම තමයි 5 වෙනි මාසෙ විශ්‍රාම ගන්නවා නම් එක බලපත්‍ර කට්ටලයයි 9 වෙනි මාසෙ විශ්‍රාම ගන්නවා නම් කට්ටල දෙකයි. ඒ වෙනකොට බලපත්‍ර කට්ටල 3ක් නිකුත් කරන්න බෑ කියලා කියන්නේ. වැඩ තහනම් කරනු ලැබුණු නිලධාරියා වැඩ තහනම් කරනු ලැබුණු නිලධාරියෙකුට ඒ
නිලධාරියා නැවත සේවයේ පිහිටවන තුරු වැඩතහනම් කරනු ලැබූ කාල පරිච්ඡේදය තුල වැඩතහනම් කරලා තියෙන කාලය තුල හෝ ඒ කාල පරිච්ඡේදය වෙනුවෙන් හෝ නිමාඩු බලපත්‍ර ලබා දිය නොහැකිය. බලපත්‍ර ලබා නොදිය යුතුය. ඊළඟ ගමන් කළ හැකි පන්තිය නිලධාරියෙකුත් ගමන් කිරීමට හිමිකම් ඇත්තා වූ පන්තිය 14 වෙනි පරිච්ඡේදය 18 වන වගන්තියේ ඇති පරිදිම වේ. මම කිව්වා ආයතන සංග්‍රහයේ 14 වන වගන්තියේ 14 වන පරිච්ඡේදෙත් දුම්රිය බලපත්‍ර ගැන සඳහන්. ඒක 18 වන වගන්තියේ තියෙනවා කියලා කියන්නේ. හැබැයි ඒක තිබ්බේ 17 වන පරිච්ඡේදයේ. මම ඒක මෙතෙන්ට අතර කරලා තියෙනවා. ඒකේ තියෙන විදිහට දුම්රියෙන් ගමන් කළ හැකි පන්තිය. දුම්රියෙන් ගමන් කරන විට නිලධාරියෙකුට ගමන් කිරීමට හිමිකම් ඇති පන්තිය පහත පරිදි වේ. ප්‍රාථමික ශ්‍රේණිය දෙවන පන්තිය, ද්විතීක ශ්‍රේණිය පළවන පන්තිය, මාණ්ඩලික ශ්‍රේණිය පළවන පන්තිය. තමයි තියෙන්නේ. ඊළඟ කියනවා කිසියම් පන්තියක ගමන් කිරීමට හිමිකම් ඇති නිලධාරියෙකුට ගාස්තු වෙනස මුදලින් ගෙවා. කිසියම් පන්තියක ගමන් කිරීමට හිමිකම් ඇති නිලධාරියෙකුට ගාස්තු වෙනස ගෙවා ඊට ඉහළ පන්තියේ ගමන් කිරීම සඳහා ප්‍රවේශ පත්‍රය ලබා ගැනීමට හැකිය. අපි දෙවන පන්තියට අපිට හිමි වුණා නම් බලපත්‍රය අපිට තුන්වන පන්තියට ඒ ටිකට් එකේ ගාණ ඉතුරු කොටස ගෙවලා ගන්න පුළුවන් කියලා කියන්නේ. තමාට හිමි පන්තියට වඩා පහළ පන්තියේ ගමන් කිරීම සඳහා බලපත්‍රය ලබා ගැනීමටද හොටු පහළ පන්තියට යන්න පුළුවන්. නිදනරිය මැදිරිවල ඉඩ පහසුකම් තිබේ නම් එම ඉඩ පහසුකම් සැපයීම සම්බන්ධයෙන් බලපාන දුම්රිය ව්‍යවස්ථාවලට යටත්ව නිදනරිය මැදිරිය පහසුකම් ලබා ගැනීමට එක්වෙනි හෝ දෙවන පන්තියේ ගමන් කිරීමට හිමිකම් ඇති නිලධාරියෙකුට හිමිකම් තිබේ. පළවෙනි පන්තිය හෝ දෙවෙනි පන්තිය යන කට්ටිය නිදන මැදිරිවල ගමන් කරන්න පුළුවන් ඉඩ පහසුකම් තියෙනවා නම්. වායු සමනය කළ මැදිරියක හෝ නිරීක්ෂණ මැදිරියක හෝ ඉඩ පහසුකම් තිබෙන විට එම ඉඩ පහසුකම් සැපයීම සම්බන්ධයෙන් බලපාන දුම්රිය ව්‍යවස්ථාවට යටත්ව එම ඉඩ පහසුකම් ලබා ගැනීමට පළවෙනි පන්තියේ ගමන් කිරීමට හිමිකම් ඇති නිලධාරි සුසු වේ. වායු සමනය කරන යන මැදිරියෙක් හෝ නර්මු මැදිරිය යන්න නැත්නම් නිරීක්ෂණ මැදිරිය යන්න පුළුවන් පළවෙනි පන්තියේ හිමිකම් තියෙන නිලධාරියෙකුට විතරලු. එවැනි බලපත්‍රයක දකුණු පැත්තේ ඉහළ කෙරවල වායු සමනය කළ මැදිරියක ගමන් කිරීම සඳහායි හෝ නිරීක්ෂණ මැදිරිය ගමන් කිරීම සඳහා යනුවෙන් පිටසන් කොට දුම්රිය බලපත්‍රයේ ඇති නිදන රිය මැදිරියේ ප්‍රවේශ පත්‍ර යන්න කපා ඒක කපලා නිදන රිය මැදිරිය යන්න කපලා ඒ කුඩින් ලියන්න පුළුවන්ලු වායු සමනය කළ මැදිරිය හෝ නිරීක්ෂණ මැදිරිය කියලා ලියන්න පුළුවන්ලු. වායු සමනය මැදිරිය යනුවෙන් නිරීක්ෂණ මැදිරිය යනුවෙන් ආදේශ කළ යුතුය. ඒ තියෙන්නේ නිදන රිය මැදිරිය කියලා ඒ කපලා ලියන්න පුළුවන්ලු වායු සමනය කරන හෝ නිරීක්ෂණ මැදිරිය කියලා. පවුලේ අය ස්ථීර නිලධාරියෙකුට දුම්රිය බලපත්‍ර සම්බන්ධයෙන් තිබෙන හිමිකම එම නිලධාරිය පවුලේ එක් සමාජිකයාටද හිමි වෙනවලු. මේ කාර්ය සඳහා පවුල යන්නෙන් අදහස් කරන්නේ සෝකීය කාලාත්‍රයද නිලධාරීන්ගේ යැපෙන දරුවන්ද වේ. අවිවාහක හෝ වැන්ද බොහෝ නිලධාරියෙකු සම්බන්ධයෙන් නම් ඔහුගේ සැබවින්ම යැපෙන පියා මව හෝ සහෝදර සහෝදරයන් සඳහාද ඉහත එක වගන්තියේ හිමිකම් බලපත්‍ර ප්‍රමාණය හිමි බලපත්‍ර ප්‍රමාණය හිමි වේ. යැපෙන්නන් සඳහා දෙන මුළු බලපත්‍ර ගණන පහත සඳහන් සීමාවට යටත් වේ. රජයේ සේවයේ ස්ථීර තනතුරකට බැඳෙන නිලධාරියෙකුට කට්ටල 3ක් හෝ යාමට හෝ ඒමට පමණක් බලපත්‍ර කට්ටල 6ක් තියෙනවා. මෙහි එකේ 3 2 යටතේ හිමිකම් ලබාගත හැක්කේ එක් පවුලක එක් නිලධාරියෙකුට පමණි. යැපීම් යන්නෙන් අදහස් කරන්නේ නිලධාරියාගේ නිත්‍ය ලෙසද ප්‍රමාණවත් ලෙසද යැපීමය. මෙහි තීරණය කරනු ලබන්නේ බලපත්‍රය ඉල්ලා සිටින නිලධාරියා ඔවුන් නඩත්තු කිරීම පිළිබඳ බහුතර වගකීම් තමා පිට පැවරී ඇති බව සතුටුදායක ලෙස තහවුරු කිරීමෙන් පසු දෙපාර්තමේන්තු ප්‍රධානියා විසිනි. ඒ කියන්නේ ඇත්තටම
තමා යටතේ සිටිනවාද කියලා තමයි මේ අහන්නේ. එනම් නිලධාරියා ඔහුගේ මව්පියා සහෝදරයා සහෝදරිය සමග ජීවත් වන බව හා ඔවුන් නමට නිතිපතාම මෙන් මුදල් යවන බවට ප්‍රමාණවත් සාක්ෂි ඇති කල්හි නිශ්චල හෝ චංචල දේපල තිබේද එහි වටිනාකම හා ඉන් ලැබෙන ආදායන කොපමණද පියා මව සහෝදර සහෝදරිය පෝෂණය කිරීමට හැකියාව ඇති රජයේ සේවයේ ඇති අන් ස්ථානයක සේවය කරන පවුලේ වෙනත් සමාජිකයෙකු නොසිටිද යන කරුණු යැපීම තීරණය කිරීම බලපායි. මම හිතන්නේ ඒක තේරෙනවා. නිශ්චල චංචල දේපල පිළිබඳ විස්තරයි වෙනස් රජ සේවකයෙක් ඉන්නව නම් වෙන යැපෙන්න පුළුවන්ද කියලා තමයි බලන්නේ. ඇත්තටම යැපෙනවද කියලා මේ බලනවා කියන්නේ. පියාට හෝ මවට එසේත් නොමැති නම් පියාට හා මවට ඒකාබද්ධ රුපියල් 300කට හෝ ඊට වැඩි ආදායමක් ලැබෙන්නේ නම් නැතහොත් සහෝදරයා සහෝදරිය රැකියාවක් කරන්නේ නම් මෙම අනුග්‍රහය සාමාන්‍යයෙන් දෙනු නොලැබේ. මව්පියාට 300කට වැඩි ආදායමක් ලැබෙනවා නම් හෝ සහෝදර සහෝදරිය රැකියාවක් කරනවා නම් මේ අනුග්‍රහය දෙන්නේ නැහැ කියලා කියන්නේ. මෙම අනුග්‍රහය තවදුරටත් දිය යුතුද යන්න තීරණය කිරීම සඳහා දෙපාර්තමේන්තු ප්‍රධානියා හෝ ඔහු වෙනුවෙන් ක්‍රියා කරන වගකිව යුතු නිලධාරියෙකු නිලධාරියාගේ පවුලේ තත්ත්වය වාර්ෂික සමාචලනය කළ යුතුය. සහෝදරිය යන පාඨයට වැන්දඹුව සහෝදරියක් ඇතුළත් නොවේ. ඒ කියන්නේ කසාද බැඳලා සම්ප්‍රසමිය ගියපු කෙනෙක් සහෝදරිය යටතට ගෙන්නේ කියලා කියන්නේ. නිලධාරියාගෙන් යැපෙන්නේ නැති සුළු මවකට සුළු පියෙකුට හෝ සුළු දරුවෙකුට හෝ නිමාඩු බලපත්‍රයක් හිමි නොවේ. දරුකමට ඇති කර ගන්නා ළමයෙකුට නිමාඩු බලපත්‍ර දිය යුත්තේ එසේ දරුකමට ඇති කර ගැනීම අවංක අදහසින්ම කරනු ලබන බවට දෙපාර්තමේන්තු ප්‍රධානියා සෑහීමකට පත්වන්නේ නම් පමණකි. රාජ්‍ය සේවයේ මම හිතන්නේ කියවන යන විදිහ තේරෙනවා ඒක ඔයාලට. රාජ්‍ය සේවයේ ස්ථීර තනතුරකට බැඳෙන නිලධාරියෙකු විවාහ ජීවිතයට පත්වන මුදල් වර්ෂය සඳහා ඔහුගේ කාලාන්තරය වෙනුවෙන් නිකුත් කළ හැක්කේ ඔහු විවාහ වූ දින සිට එම වර්ෂයේ ඉතිරි වෙති මාස 4 එක් සම්පූර්ණ කාල පරිච්ඡේදයේ ඉන් කොටසකට හෝ වෙනුවෙන් නිමාඩු බලපත්‍ර එක් කට්ටලයක් බැගිනි. මාස 4න් 4 දෙනවා කියලා කියන්නේ. එතෙකුද ඔවුන් එසේ කාලාන්තරයට නිකුත් කළ බලපත්‍ර ගණනත් නිලධාරියාගේ පියාට මවට සහෝදරයාට සහෝදරියට ඒ වර්ෂයේදී කලින් 1.3.2 උපවගන් දෙන බලපත්‍ර දී ඇතොත් එම බලපත්‍ර ගණනත් එකතුව වර්ෂය වෙනුවෙන් ඔහුට හිමි බලපත්‍ර ගණන නොවික්ම යුතුය. ඒ කියන්නේ 3කට වඩා කොහොමවත් ගන්න බෑ කියලා කියන්නේ. හරි. ඊළඟ නිලධාරියෙකු පිටරට යාම සඳහා නිමාඩු ලබා දෙන විට ශ්‍රී ලංකා සිටින ඔහුගේ පවුලේ අයට 1.1 උපවගන්තිය අනුව නිමාඩු බලපත්‍ර ලබා ගැනීමට හිමිකම් ඇත්තේය. එසේම ශ්‍රී ලංකාවට ආපසු පැමිණි විට ඒ නිලධාරියාටද නිමාඩු බලපත්‍ර දිය හැකිය. අඹුසැමි දෙදෙනාම රජයේ නිලධාරී වන විට ඒ දෙදෙනාට වෙන වෙනම තමා සඳහා බලපත්‍ර ලබා ගැනීමට හිමිකම් තිබෙන්නේ නම්ද ඉදිත් ඒ දෙදෙනාම හෝ එයින් එක් අයෙකු හෝ සුවකීය කාලාන්තරය සඳහා බලපත්‍ර ලබා ගැනීමට හිමිකම් තිබෙන්නේද ඒ දෙදෙනාම හෝ එයින් එක්කෙනෙකුට හෝ රජ නිලධාරියෙකු වශයෙන් තමාට ඇති හිමිකම් මත බලපත්‍ර ලබා ගැනීම වෙනුවෙන් අනෙක් නිලධාරියා කාලාන්තරයා ලෙස තමාට ඇති හිමිකම් මත බලපත්‍ර ලබා ගැනීමට මනාපය ප්‍රකාශ කළ හැකිය. එසේ මනාපය ප්‍රකාශ කළ යුත්තේ එක් මුදල් වර්ෂයේ ආරම්භයේදී එසේ ප්‍රකාශ කරන ලද මනාපය එම වර්ෂයේදී අවලංගු කළ නොහැකිය. ඒ කියන්නේ එක්කෙනෙකුට බලපත්‍ර ගන්න කියලා ප්‍රකාශයක් කරන්න පුළුවන්. ඒ වර්ෂයේ කවලං කරන්න බෑ කියලා කියන්නේ. උදාහරණයක් නිදර්ශකයක් තියෙනවා. ඉදිත් ස්වාමිපුරුෂයා පළවෙනි පන්තියේ ගමන් කිරීමට හා එම බලපත්‍ර කට්ටලය එක බලපත්‍ර කට්ටලයද භාර්යාවට දෙවන පන්තියේ ගමන් කිරීම බලපත්‍ර කට්ටල තුනක්ද හිමිකමක් තිබේ නම් මේ හිමිකම් දෙකේම වාසිය ලැබෙන පරිදි යතොත්ද මනාපය ප්‍රකාශ කළ නොහැකිය. වාසිය ලැබෙන පරිදි ප්‍රකාශ කරන්න බෑ. උදාහරණයක් වශයෙන් බලපත්‍ර කට්ට 3 ලබා ගැනීමට
තමාට ඇති හිමිකම ලබා ගනිමින් ඒ අතරම පළවෙනි පන්තියේ ගමන් කිරීමට බලපත්‍ර ලබා ගැනීමට මනාපය ප්‍රකාශ කිරීමට බාරයට නොපුළහුන වනු. හරි මම හිතන් තේරෙනවා. නිලධාරියෙකු තමන්ගේම නිලධාරියෙකු තමාගේම හිමිකමත් කාලත්‍රයා ලෙස ඇති හිමිකමත් යන දෙකම ලබා ගත නොහැකිය. ඒ කියන්නේ දෙන්නම රජසේකන දෙන කට්ටල් තුන තුන හයක් ගන්න බෑ කියලා කියන්නේ. ලබා ගත නොහැක. ඔහුට ලබා ගත හැකි ඒ දෙකින් එකක් පමණයිලු ගන්න පුළුවන්. අඹසැපි දෙදෙනාම తాවකාලික නිලධාරීන් වන විටක හෝ දවස්පඩි ලබන නිලධාරියෙක් වන විට එයින් එක් අයෙකුට ගමන් කිරීමට හිමි පන්තියේ අනෙකාට හිමි පන්තියට වෙනස් නම් දෙන පන්ති දෙකකට අයිති වෙනවා නම් අඹසැපි දෙදෙනාම එකට යන ගමනකදී ඒ දෙදෙනාම යථෝර්ථ පන්ති දෙකෙන් වඩා ඉහළ පන්තියේ බලපත්‍ර දිය හැකිය. වඩා වාස්දායකයකට දෙන්න පුළුවන් කියලා කියන්නේ. එහෙත් තනියම යන විට හෝ ඇයට හිමි වනුයේ තමාට නියමිත පන්තියේ බලපත්‍රයක් පමණි. තනිය යනකොට තමාට හිමි එකක් විතරයි හිමි වෙන්නේ. తాවකාලිකව දවස්පඩි ලබන නිලධාරියෙකු දරුවෙකු නිමාඩු බලපත්‍ර හිමිකමක් නැත. නිමාඩු බලපත්‍ර හිමිකම් ඇති පළාත් පාලන ආයතනයක හෝ රාජ්‍ය සංස්ථාවක හෝ සේවය කරන කාලත්‍රයෙකු සිටින රජ නිලධාරියෙකුටද ඉහත විධිවිධාන අදාළ වේ. පළාත් පාලන ආයතනයක හෝ රාජ්‍ය සංස්ථාවක සේවය කරන කාලත්‍රයෙකු සිටින රජ නිලධාරියෙකුටද ඉහත කරුණු අදාළ වෙනවා කියලා කියන්නේ. නීති ප්‍රකාර වෙන් වූ කාලත්‍රයෙකු ගනු ලබන්නේ අවිවාහකයෙකු ලෙසයි. බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කරන විට තමා නීති ප්‍රකාරව වෙන් වී සිටින බව ඔහු ප්‍රකාශ කළ යුතුය. එබඳු දෙමව්පියන්ගේ දරුවෙකුට ලැබෙන්නේ ඔහුගේ නීත්‍යානුකූල භාරකත්වයේ දරන කාලත්‍රයාගේ හිමිකම පමණි. හරි මේක ඉවර නෑ. දුම්රිය බලපත්‍ර ගැන ගොඩාක් දේවල් තියෙනවා. මේකේ හිමිකම ගැන විතරයි කියලා තියෙන්නේ. බලපත්‍ර කීයක් ගන්න පුළුවන්ද කියලා. මේකේ තව කරුණු කීපයක් තියෙනවා. කොහොමද බලපත්‍රයක් ගන්නේ, කැන්සල් කරන්නේ කොහොමද, නීති විරෝධී වෙන්නේ කොහොමද කියලා අපි ඉස්සරහා තව වීඩියෝ එකක කතා කරන්න බලාපොරොත්තු වෙන දුම්රිය බලපත්‍ර ගැන. අපිව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පල්ලෙහා බටන් එකකට පාට බටන් එක බලලා සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඔබට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරමු. අද නවතිනවා.